අම්මේ මට මේ පාර බයිසිකලයක් කරන් දෙනවා කිව්ව නේද? එතකොට දැන් ඔබ පන්ති කීවෙනියද? මම තමයි මේ පාර පන්තියේ පළවෙනියා. මේ පාර ණය ගොඩකට හිර වෙලානේ පුතේ. මම පුතාට පස්සේ බයිසිකලයක් අරන් දෙන්නම්. මට විතරයි බයිසිකලයක් නැත්තේ අම්මේ. යාළුවෝ හැමෝම මට ඔච්චම් කරනවා. ඒ යාළුවා මට බයිසිකලේ පදින්න දෙන්නෙත් නෑ අම්මේ. අඩෝ ඒ වටයක් දියංගෝ. එහෙම කරන්න එපා වන්. අනේ ඵලයන් බයි යන්න. අඩෝ ඒ වටයක් දියංගෝ වන්. අඩෝ ඒ වටයක් දියංගෝ. එහෙම කරන්න එපා වන්. අඩෝ ඒ වටයක් දියංගෝ. ඒ වටයක් දියංගෝ. එහෙම කරන්න එපා වන්. අනේ එපා වන්. මල්ලේ මොකද කරන්නේ? අං ඇහෙන්නේ නැද්ද බං? මල්ලි ටවුන් පොඩ්ඩක් ගිහින් එන්න යන්නද? ආයේ ලෑස්ති වෙනවක එහෙනම්. මෙතනින් කැමති බයිසිකලයක් ගන්නවක මල්ලි? අනේ ඇත්තටම අයියා මට බයිසිකලයක් කරන් දෙනවද? ඕ මල්ලි ඇත්තට තමයි කියන්නේ. ඔයා කැමති බයිසිකලයක් ගිහලා ගන්නකො. බයිසිකලේ හොඳයිද මල්ලි? තැන්ක් යූ මගේ අයියේ. මං හිතුවේ නෑ අයියේ මට මේ වගේ බයිසිකලයක් ගන්න පුළුවන් වෙයි කියලා. මට පොඩි කාලේ නැතිවෙච්ච දේවල් මං කවදාවත් උඹට නැති වෙන්න දෙන්නේ නෑ මගේ මල්ලි.